දවසක් මගේ යාළුවෝ හැමෝටම ඒ වගේම නංගියේ මල්ලි අද වාට මම වීඩියෝ එකක් කරන්නේ. අද වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ESBM ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව. ඉතින් ඔයාලා දන්නවා අපේ YouTube channel එකේ කතා කරන්නේ ESBM ප්‍රෝග්‍රෑම් එක කරලා ඊට පස්සේ කළමනාකරන ඉග්‍රියක් දක්වා යනකම් අපේ මේ YouTube channel එක වාට විවෘතව තියෙනවා. ඔයාලත් එක්ක අදහස් බෙදා ගන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්නත් පුළුවන්. හරි ඉතින් අද වාට මෙන්න මේ වගේ මැසේජ් එකක් වගේ ESPM ප්‍රෝග්‍රෑම් එකට රෙජිස්ටර් වෙද්දී ෆෝන් නම්බර් එකට ලබා දීලා ඇති. ඒ වගේම ඔයා ඊමේල් එකටත් මේ වගේ මැසේජ් එකක් ඇවිල්ලා ඇති. හරි දැන් මම කතා කරන්නේ කොහොමද මේ මැසේජ් එක සම්බන්ධව මේ මැසේජ් එකෙන් මොකක්ද ඔයාලට දෙන පණිවිඩය කියන එක මම අද ඔයාලට කතා කරනවා. ඔයාලා දන්නවා දැන් ESPM එකේ ෆයිනල් එක්සෑම් එක ළඟයි. මේ මාසේ තියෙන 24 වගේ තමයි පටන් ගන්නෙ. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ඔයාලට ESBM ප්‍රෝග්‍රෑම් එකෙන් normal message එකක් ඇවිල්ලාදී OUSL කියලා Open University කියලා. ඉතින් මෙන්න මේ Open University එකෙන් ආපු message එකේ මෙන්න මෙතන තියෙන පොඩි link එකක් ඔයාගේ admission එක download කරගන්න කියලා. ඒ කියන්නේ ඔයාගේ exam එකට යන්න කලින් ඔයා මේ admission එක download කරලා print out එකක් අරගෙන තියාගන්න. හරි ඉතින් ඔයාලා මෙතනදී මේ link එක click කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා exam hall එකේ මොකද්ද hall අංකේ ඒ වගේම hall එකට අදාළව තියෙන ඔයාට විභාග අංකයක්. ඒ exam index number එකත් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ link එක click කරන්න එකපාරක්. ලින්ක් එක ක්ලික් කරාට පස්සේ නංගි මල්ලි ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ඔයාට ඔයාගේ NIC නම්බර් එක මෙන්න මෙතනින් ටයිප් කරන්න කියලා. මෙන්න මේ කොටුව ඇතුලේ ඔයාගේ NIC නම්බර් එක ටයිප් කරගන්න හරියට නිවැරදිව. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන සබ්මිට් බටන් එක ටච් කරගන්න. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන නිල් පාටින් ඔයාලට පෙන්නනවා download admission advanced certificate in entrepreneurship small business management කියලා. ඉතින් මෙන්න මේ ලින්ක් එක තමයි ටච් කරන්න තියෙන්නේ. මේ නිල් පාටින් පින්න අකුරු ටික ඔයා එකපාරක් ටච් කරගන්න ඕන. හරි දැන් ඔයාලට නංගි මල්ලි බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඔයාගේ ඇඩ්මිෂන් ඩීටේල්ස් ටික මෙන්න මෙතන තියෙනවා ඇඩ්මිෂන් ඩීටේල්ස් කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් පල්ලෙහා තියෙනවා NIC නම්බර් එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා රෙජිස්ට්‍රේෂන් නම්බර් එක. ඉතින් ඔයා මේ දේවල් කලිනුත් දන්නවා. ඔයා මේක රෙජිස්ටර් වෙද්දී රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් තියෙනවා NIC නම්බර් එකක් තියෙනවා. හරි ඊට පස්සේ ඔයාලට ප්‍රෝග්‍රෑම් එක මෙතනින් පෙන්නනවා advanced certificate in ESBM entrepreneurship small business management කියලා. හරිද ඊට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා index number කියලා. මම මේක රවුන්ඩ් කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙනවා index number එක. මෙතන ඉස්සරහින් තියෙනවා අංක 4ක් හෝ 5ක index number එකක්. මේක center එකෙන් center එකට වෙනස් වෙන්න පුළුවන්. හරිද මේ index number කියන එක මෙන්න මෙතන තියෙන්නේ. ඊට පස්සේ දිනවල බලා ගන්න පුළුවන් student name එක. ඉතින් මෙතනින් ඔයාලා student name එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ admission එක download කරගන්න නම් මෙන්න මෙතන තියෙනවා admission card download කියලා. අන්න එතන එකපාරක් ඔයාලා touch කරන්න විතරයි ඔයාලට කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තවත් පළයට තියෙනවා letter එකක් download කරන්න. මේ letter එකත් ඔයාලා download කරගන්න පුළුවන්. ඒ තියෙන්නේ විභාගයට අදාළව details එක කියන්නේ විභාග මෙන්න මේ දිනයන්ව තමයි පැවැත්වෙන්නේ කියලා. නාවලේ Open University එකෙන් දැනුවත් කරලා තියෙන ලිඛිත ලේඛනයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් exam rules කියලා. ඒ කියන්නේ exam වලට නීති රීති තියෙනවා. කොහොමද ඔයා මේ exam එකට ගිහිල්ලා වාඩි වෙලා ලියන්නේ? ඔයා මේ exam එකට වෙනත් කෙනෙක්ගේ paper එකක් බලන් ලිව්වොත් ඔයාලා මොකද වෙන්නේ කියන එක මේ exam rules වල තියෙනවා. ඉතින් ඔයාලට ඒක English translate කරගන්න පුළුවන් සිංහලකට සිංහල ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක්ට. ඉතින් නංගි මල්ලි දැන් ඔයාලට මම මේකේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන විදිය කියලා දුන්නා. මෙන්න මෙතන තියෙනවා ඇඩ්මිෂන් කාඩ් කියලා. එතන ඩවුන්ලෝඩ් කියලා එකක් තියෙනවා නිල් පාටින්. ඩවුන්ලෝඩ් බටන් එක ටච් කරාට පස්සේ ඔයාලට මේක ඔටෝමැටිකලි ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ ෆෝන් ෂොප් එකට ගිහිල්ලා මේ WhatsApp වලින් ෂෙයා කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් print out එකක් ලබා ගන්න.